මොකද මේ කට්ටිය මේ බාල්දිය එහෙම අරගෙන මම නියාගමේ ඉඳලා ආවේ. ගල්කටුල ප්‍රදේශයේ ඉඳලා. ඉතින් මේ මොකද මේ වෙනකොට ලුණු වැටයක්වත් හොයාගන්න දෙන්නේ නැහැ. මේ මිනිස්සු අසර වෙලා ඉන්නේ. මේ ආණ්ඩුව හොඳටම කරායි කියලා කියන්න තමයි මේ ආවේ. මොකද දැන් මේක අපි අද මේ මුහුදු වතුරයක් අරගෙන ගිහිල්ලා ගමේ කට්ටියට බෙදා දෙන්න හදන්නේ බාන මේක ඩීපිසර් එකේ දාලා මුදවල 480 කට ලුණු නැහැ. 480 නේ 550 අපි kita අපිට හැදේ. මොකද මේ වෙලාව වෙනකොට මේ පච ආණ්ඩුව පච ගහලා මිනිස්සු මාරු වෙట్లా හමාරයි. අද වෙනකොට ලංකාව වටේම මූද තිනවා. මේ ලුණු වලට තාම උත්තරයක් ගේන්න බෑ මුන්ට. ලුණු ටික මුදව ගන්න බැරි නම් මහත්තයෝ ඔයගොල්ලෝ ඉල්ලා අස් වෙන්න. ලැජ්ජ නැතුව ඉල්ලා අස් වෙලා ගෙදර යන්න. මදෝදේ ගිහිල්ලා මුහුදට ගිහිල්ලා වතුර කෑන්නයක් ගෙනාවා. මොකද මේක අපි පොඩි සෑම්පලයක් කරන් තමයි හදන්නේ. මේකට දාලා බලන්න මේ ඩීපිසර් එකට දාලා බලන්න මේ පොඩ්ඩක් මුදව ගන්න පුළුවන්ද බලන්න මුහුදු වතුර. ඉතින් දාලා මේක මුදව ගන්න පුළුවන්ද කියලා බලන්න. මොකද ලුණු රස එනවද? හැබැයි මේවට මොනවා හරි කිමිකල් එකක් ඇති. අපි මෝඩ නෑ. අපි ඉතින් අර මුහුදේ ගිහින් නෑම ලුණු රසයින වතුර. ඒක හන්ද අපි මුදවලා බලනවා. හදිස්සියේ මේකේ ලුණු ටිකක් දාලා මේක මුදවලා කෑල්ලක් දාලා හොද්දකට එහෙම දාලා බලන්න පළවෙනි වතාවට.